සියලු දෙනාට සුබ දවසක් කියලා කියන ගමන් කියන්න ගත්තේ මොකද මේ ඇත්තටම මේ ජීවිතය කියන්නේ හැද වෙලාවත් ඇවිල්ලා අද උදේ පාන්දර 6:00 විතර වෙලා මම මේ කියන්න ගත්තේ මට ආපු දෙයක් මෙසේජ් එකක් මේ වෙලාවේ ඇත්තටම මරණය කියලා කියන එකට ඕගොල්ලෝ හැම වෙලාවෙම බයයි සෑම සත්වෙක්ම මේ මරණය කියන එකට බයයි හැබැයි උපත කියන සිස්ටම් එකට කැමති hina වෙලා එනවා hina වෙලා යන්න කැමති නෑ. ඇත්තටම මේකේ තියෙන්නේ මේ ප්‍රොසෙස් එකේ තියෙන්නේ මේ ජීවියා මේ කුඩට එන්නේ hina වෙලා නම් hina වෙලාම යන්න පුළුවන් විදියක් තමයි තියෙන්නේ. එහෙම තමයි මම හිතන්නේ බුදුහාමුදුරේ කන්සර්ට් එකේ කියලා දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මම උදේ පාන්දරේ මෙසේජ් එක දෙන්න ගන්න. එතනම් බලන්න මරණය කියන එක හොයන්න හොඳට. විඩාවකටපත් වෙන්නේ නැතුව මරණය කියන වචනේ අල්ලගන්න නැතුව ඒක හොයන්න. අන්න ඒක හොයනකොට ඔයගොල්ලන්ට ජීවිතය කියන එක හම්බ වෙනවා. ජීවිතය කියන එක හම්බ වෙනවා. ඒක හරි පුදුම දෙයක්. මරණය කියන එක හොයන්න. ටිකක් මෙහෙම හිතලා බලන්න මරණය කියන වචනය ඔයාලට ඇහුන් නැත්තම් ඇත්තටම මරණයක් තියනවද? ඇත්තටම මරණයක් තියනවද? අපි ඒකට මොකද්ද කියන්නේ? එහෙනම් සිස්ටම් එකක් හදලා තියෙනවා මේකේ උඩ දුවන්න ඕන නිසා. ඒ සිස්ටම් එක හොයනකොට Tamanට ජීවිතය කියන එක හම්බ වෙනවා. මරණය කියන එක පරාජය කරගෙන යන්න පුළුවන්. බුදුහාඳුරෝ හරි ලස්සන දෙයක් කියලා දුන්නේ. ඉතින් උදේ පහන්දර ඒක ඔයගොල්ලන්ට කියන්න ගත්තේ. ඇත්තටම හරි ලස්සනයි ඒක. ඉතින් ඒක පුදුමාකාර දෙයක්. ඉතින් ඒක හරි ලස්සනයි. ඒක මේක හොයාගෙන යද්දි තමයි ඒක අපිට හම්බ වෙන්නේ. ඒක හුදෙක් වෙලාවට හුදෙක් අයට ඒක උණ ගැහෙනවා. ඒක හරි ලස්සනයි. ඉතින් හොයලා බලන්න මොකක්ද කියන එක. මරණය කියන එක හොයන්න ගියාට පස්සේ ජීවිතය කියන එක හම්බ වෙනවා. ජීවිතය කියන එක හම්බ වෙනවා. හැබැයි ජීවිතය කියන එක හම්බ නොවුනාට පස්සේදී ජීවිතය කියන එක හම්බ වුණාට පස්සේදී ඔයාලා ඒක ඇතුළට ගිහිල්ලා බලන්න. ඒ කිසිම දත්තයක් අල්ලන්න නැතුව ඒක ඇතුළට ගිහිල්ලා බලන්න. හරිම ලස්සනයි. ඒක තමයි මේ යුනිවර්සල් රිද්ම් එක තුල ඔයගොල්ලන්ට මම කියන්නේ. ඒ කියන්නේ විශ්ව රිද්මය. මේ විශ්වයේ තියෙන රිද්මයක් විතරයි තියෙන්නේ. ඒ රිද්මයට තමයි මේ සියලු ජීවියා හැඩගැහිලා යන්නේ. ඒකයි කියන්නේ එන ආයදාස හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි ජය ජය.